Simple Spoon. Welcome to my YouTube channel. උදෙන්ම නැගිටලා මිදුලට එනකොට මම දැක්කේ මේ මල් ටික. මේ ගහේ ලස්සනට මල් පිපිලා. බලන්නකො කොච්චර ලස්සනද කියලා උදේ පාන්දර මේ වගේ දෙයක් දකිනකොට. දවසම නැවුම්. ඇයි මම දකින්නේ මේ වගේ ලස්සන මල් ටිකක් නේ? හරියට මල් බොකේ එකක් හදලා වගේ. හරිම ලස්සන. ඉතින් මම ටක් ගාලා මේ ටික වීඩියෝ කරගත්තා. ෆෝන් එක අරගෙන ඇවිත්. ඔයාලටත් පෙන්වන්න ඕනේ නිසා. මල් ලස්සනම ගහේ තියෙනකොට අපි ඒව කඩා ගන්නවට වඩා උදෙන්ම උයාගත්තා. කෑම එක හදාගෙන හස්බන්ඩ් කෑම බෙදන්න කලින් මෙයාලට කෑම දුන්නා. මොකද මේගොල්ලෝ කෑම දානකම් ගොඩාක් වෙලා ඉඳන් බලාගෙන ඉන්නේ. බලන්නකෝ. ওই රෝස පාට කෝප්පෙට එයාලට වතුර දීලා තියෙන්නේ. ඒක චුට්ටක් කම්බියකින් ගැට ගහලා තියෙන්නේ. නැත්තම් එයාලා හලා ගන්නවා. අද චන්ඩි කෙනෙක් තමයි ඉස්සෙල්ලාම කෑම කන්නේ. එයා කෑම කාලේ ඉවර වෙනකම් වෙන කාටවත් කන්න දෙන්නේ නැහැ. බලන්නකෝ. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ලේන්නු දෙන්න තුන් දෙනා එකට කනවා සමගින්. හැබැයි මෙයා නම් අනිත් අයට කන්න ඉන්න දෙන්නේ නැහැ. එයා කාලේ ඉවර වෙලා එයා ගියාට පස්සේ තමයි අනිත් අයට කන්න පුළුවන්. හැබැයි මෙයා එයාලට එන්න දුන්නේ නැති වුණාට එයාලා හොරෙන් ඇවිල්ලා බලනවා එයාටත් කෑම චුට්ටක් කන්න පුළුවන්ද කියලා. බලන්නකෝ. මෙයා කෑම කාලා ඉවර වෙනකම් වෙන කාටවත් ළඟට එන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙතෙන්ට කුරුල්ලොත් එනවා කෑම කාලා යන්න. මෙයාලගේ කෝලන් දිහා බලන් ඉඳලා ටික වෙලාවක් මං ගියා හස්බන්ඩ් කෑම එක බෙදන්න. නැත්තම් එයාට වැඩට යන්න පරක්කු වෙනවනේ. අද උදේට මම පිපිඤ්ඤා උයා ගන්නයි හදන්නේ. ඊයේ රෑ මම පිපිඤ්ඤා ගෙඩියක් සුද්ධ කරලා ෆ්‍රිජ් එකට දාගත්තා. මොකද උදේට උයන්න ලේසියිනේ. ඒ ගෙඩිය උදෙන්ම අරගෙන ඒක කපාගෙන ඒකට ලුණු මිරිස් 3-5 දාගෙන ලිපේ තියාගත්තා. දියකිරෙන් එක තැඹුණාට පස්සේ මිටි කිරි ටිකක් දාගත්තා. දාලා ඒක මේ විදිහට උයාගත්තා. හාල් මැස්සු ටිකක් උණු වතුරෙන් සෝදගෙන තෙලට දාගත්තා. ඒක ටිකක් තෙලින් බැදෙන්න. හාල් මැස්සු ටික තෙලින් ටිකක් බැදුනට පස්සේ ඒකට කොච්චි ටිකකුයි ලුණු කපාගත්ත ලුණු සුදු ලුණුයි එකතු කරලා ඒකට කෑලි මිරිස් ටිකකුයි ලුණු කුඩු චුට්ටකුයි ගොරක බික් 2-3කුයි එකතු කරා. ඊට පස්සේ ඒක හොඳින් කලවම් කරගත්ත මේ විදිහට. ගම්බිරිස් කුඩු චුට්ටකුත් එකතු කරලා මද ගින්දරේ මෙහෙම තෙලින් ටිකක් තැම්බෙන්න තිබ්බා. මට කියන්න අමතක වුණානේ. සුදු එක්කුළු හාල් චුට්ටකුයි පොල් කුරුඳු පොතු ටිකක් කබලේ බැදගෙන ඒක කුඩු කරගෙන ඒක පිපිඤ්ඤා කරියකට මම එකතු කරා. හාල් මැස්ස බෙදුම නම් දැන් හරි. ඊළඟට මම සෝයා මීට් ටිකක් හදාගත්තා. මිටි කිරෙන් හින්දෙන්න. තෙලට පහේ ටික ටෙම්පරාදු වෙන්න මුලින්ම දාගත්තා. ඊට පස්සේ සෝයා මීට් ටික දාලා ඒක චුට්ටක් තෙලෙන් තැම්බුණාට පස්සේ මිටි කිරි ටික එකතු කරගත්තා. ඊට පස්සේ මේ වගේ හින්දෙන්න උයාගත්තා. මං උදේට කනකොට ටිකක් වෙලා යනවා. ඉතින් මට ગેස්ට්‍රයිටිස් හැදිලා තියෙන්නේ. ඒ නිසා මම උදෙන්ම කැඳ එකක් හදාගත්තා. මේක හීනටි හාල් පිටි වලින් හදාගත්ත කැඳ එකක්. ඇත්තටම මේක රසයි. මේක බිව්වහම බඩ පිරෙනවා. ආයුධයට මුකුත් කන්න ඕනේ නෑ. මේවා ෆාමසි වල ගන්න තියෙනවා. ඇත්තටම ඉතින් අපිට පහසුයි. මේ වගේ දෙයක් අරගෙන හදාගන්න එක.
මේ වෙනත් දවසක්. පාස්ටා ටිකක් හදාගත්තා ග්‍රේවි එක තියෙන්න. පාස්ටා ටිකක් උණු වතුරට දාලා විනාඩි 15ක් විතර තිබ්බා. ඒක හොඳටම තැම්බෙන්නේ නැහැ. ඊට පස්සේ චිකන් ටිකකුයි ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා පෑන් එකට දාගත්ත තෙල් චුට්ටක් දාගෙන. චිකන් ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ ඒකට මිරිස් කුඩු චුට්ටකුයි කහ චුට්ටකුයි එකතු කරලා ඒකට වතුර ටිකක් දාගත්තා. දාගෙන ඒකට මේ පාස්ටා ටික දාගත්තා. මද ගින්දරේ පාස්ටා ටික තැම්බෙනකොට මේකට සෝයා සෝස් ටිකකුයි ටොමැටෝ සෝස් ටිකකුයි එකතු කරා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේක ග්‍රේවි එක තියෙන විදිහට හදාගන්න ඕනේ. ඇත්තටම මේක රසයි. මේක තැම්බීගෙන එනකොට මේකට මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගත්තා. එතකොට මේක තවත් රසයි. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරලා ඒක ටිකක් නැටුවට පස්සේ මේක බා ගන්න ඕනේ. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.